හායි කොහොමද ඔයාලට? ඉතින් මාර්තු මාසේ මට වීඩියෝ එකක් ගේන්න පරක්කු වුණා. පොඩ්ඩක් ජොබ් එකේ වැඩයි බබාලගේ වැඩ එක බිසි වුණා. බබාලට ඉස්කෝල නිවාඩු හම්බුණා. ඒ වැඩත් එක්ක මම පොඩ්ඩක් හිර වෙලා හිටියා. ඉතින් ඔන්න අද කොහොම හරි මාර්තු මාසේ ඉවර වෙන්න කලින් කොහොම හරි කරනවා කියලා හිතාගෙන හිටු මේ මාර්තු මාසේ වීඩියෝ එක මම අද ගේනවා. මේ තමයි ඉතින් ඔයගොල්ලෝ දකින්නේ මගේ වත්තේ පිපිච්ච එක චූටි මල් චූටි මිදුලක් තමයි මට තියෙන්නේ. ඉතින් බලන්නකෝ ඒ චූටි මිදුලේ කොහොම හරි පැල ටිකක් අවන් ඉන්නවා. ඉතින් ඔන්න අපේ ආදරණීය චූටි පැටව් දෙන්නත් ඉන්නවා. ඒ දෙන්න ඔන්න බලන්නකෝ දැන් මේ කොහෙද යන්නේ කියලා. කවුරු හරි එනකොට ඉක්මනට ඒ දෙන්නගේ කූඩුව ඇතුළට යනවා. ඒ දෙන්න ඉස්සර නම් ඒකට බයයි. මේ තමයි ඉතින් මාර්තු මාසේ මුල වෙද්දි මගේ ගෙදර මං සරසපු වීඩියෝ. එයාලා දැන් හැමෝම දන්නවා මං හැම මාසෙම අලුත් පාටකින් ගේ සරසනවා කියලා. මාර්තු මාසේ මට ගොඩක් විශේෂ මාසයක්. මොකද මගේ පුතා මගේ ලොකු පුතාගේ උපන්දිනේ ඉන්නේ මාර්තු මාසේ. ඉතින් එයා ආසම් පාට ලානිල් පාට නිසා මම ඒ පාටින් තමයි මාර්තු මාසේ සර්ගේ සරසන්න හිතුවේ. ඉතින් බලන්නකෝ කොහොමද මම මේ චූටි දේවල් එකතු කරලා ලානිල් පාටින් මගේ මේ චූටි ගෙදර සරසුවේ කියලා. මේ ගේ සරසපු විදියෙන් පස්සේ මම ඔයගලන්ට බලන්න දාන්නම් පුතාගේ බර්ත්ඩේ එක සමරපු ඒ ෆොටෝස් ටිකකුත්. ඉතින් අපේ බබාගේ බර්ත්ඩේ එකට හැදුවේ මියුසික් ක්ලාස් එකකට යන්න ගත්තා. මියුසික් වලට ආස් කරන්න ගත්තා ළඟක් ඉඳන්. ඒ නිසා ඔන්න මියුසික් ටීම් එකට කේක් එක හදන මම එයාට gift එකක් එකතු වෙන වයලින් එකක් සහ බොංගෝ එකක්. ඉතින් ඔන්න විදියට තමයි අපි ආදරෙන් එයාගේ ආච්චි අම්මලා ආවා. ළඟම අපේ හිතවත් අය ටිකක් ආවා. ඒ විදියට සැමරුවා. ඉතින් මම අද මේ වීඩියෝ එක කරන්න විශේෂ හේතුවකුත් තියෙනවා. මොකද මේගොල්ලන්ගේ නිවාඩු ඉස්කෝලේ නිවාඩු කාලය ආව. බලන්නකෝ මේ අපේ බබා මේ ජනෙල් පිහිදෙනවා. ඒප්‍රන් එක බලන්නකෝ එයාගේම නිර්මාණයකට ඒප්‍රන් එකකුත් හදාගෙන මේ ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලන්ට සෙල්ලම් ගයක් හදාගන්න එක. සෙල්ලම් ගයක් හදාන විදියට පිරිසිදු කරලා ඔන්න බිමත් ඔක්කොම අස් කරලා සෙල්ලම් ගයක් හදාගෙන තිනවාට ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. කිචන් එක බෙඩ්රූම් එක ඒවා ඔක්කොම ඩිවයිඩ් කරගෙන රෙඩි වෙලින් මේසේ යට තමයි ලිවිං රූම් එක තිබුණේ. මට ඒක වීඩියෝ කරන්න අමතක වුණා. කොහොම හරි ඉතින් ගෙදර තියෙන බෙඩ් ෂීට් ටවල්ස් ඔක්කොම ටික ওই වැඩේට යොදාගෙන ඒගොල්ලෝ සෙල්ලම් ගයක් හදාගෙන තිබ්බ. වෙනද නම් මට හරියට ගේ අවුල් වුණාම තරහ යනවා. ඔළුව පිස්සු වැටිලා වගේ මාවත් අවුල් වෙනවා. ඒත් මං හිතාගත්තා මේ නිවාඩු කාලේ මේක කොහොම හරි දරාගෙන මේගොල්ලත් එක්ක එකතු වෙලා මේගොල්ලන්ට ඒ සතුට විඳින්න දෙනවා කියලා. මොකද වෙනදා මේගොල්ලෝ ගෙන් එළිය තමයි සෙල්ලම් ගයක් හදාගන්නේ. මේ දවස්වල ගොඩක් රස්නේ වැඩි නිසා මං හිතුවා මේක හොඳයි කියලා. ඉතින් ඒගොල්ලෝ එහෙම සෙල්ලම් කරන අතර වාරේ අපි යමුකෝ රස කෑමක් හදන්න. අද මං සව් එකක් තමයි හදනවා කියලා හිතුවේ. ඒකට ඕන වෙනවා මිටි කිරි, දිය කිරි, සව් කෝප භාගයක්, සීනි මේස හැඳි 5ක් විතර, ඒක රස අනුව ලුණු තේ හැඳි භාගයක්. මෙන්න මේ ටික තමයි ඕන වෙන්නේ. මුලින්ම අපි සව් ටික හොඳට හොදගෙන අපි සව් ටික උයා ගන්න හට්ටියටම දාගන්නවා. දාගෙන ඒකටම දිය කිරි කෝප්ප 1/2ක් විතර දාගන්නවා. දිය කිරි කෝප්ප 1/2ක්. මේක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. මගේ බබාලා ආස නැහැ සීනි කර කරලා එහෙම ඒ රතු පාටට හදනවට. මුද්ද රස් බලං කජු එහෙම මොනවද දානවටත් කැමති නැහැ. ඒගොල්ලෝ ආස අර සුදු පාට සව් කිරි එක බොන්න. ඉතින් ඒ නිසා මම මේ විදියට තමයි හදාගන්නේ. හරිම ලේසි ඒ වගේම හරිම රසයි. හරිම කිරි රසයි මම මේ කියන විදියට හදන්න. දිය කිරි වලින් දිය කිරි කෝප් එකමාරකින් ඔහොම සව් එක හොඳට හැඳි ගගා සව් එක උයා ගන්නවා. එතකොට සව් වල අර තියෙන ඇට ගතිය කිරි තනි සුදු පාටේ තියෙන ඇට ටික හොඳට තැම්බෙනකොට ඒක පාට අඩු වෙනවා සව් ඇටවල. අපිට ඒක තේරෙනවා ඒක උයනකොට. ඉතින් ඔය විදියට හොඳට හැඳි ගන්න ඕනේ. නැත්නම් අඩිය අල්ලන්න බලනවා. හොඳට උයා ගත්තාම සව් එක තැම්බුණා කියලා දැනුණාම අපි තව ඉතුරුනානේ දිය කිරි ටිකක් අන්න ඒ ටිකත් දාලා හොඳට තම්බ ගන්නවා. සව් ටික හොඳටම තැම්බුණාට පස්සේ තමයි මිටි කිරි ටික දාලා මිටි කිරි ටික බුබුලු දාලා නටනකොට ඉක්මනට සව් එක බා ගන්නවා. එතකොට තමයි හොඳටම කිරි රහ එන්නේ.
ඉතින් මෙන්න මේ විදියට මුලින්ම දාපු දියකිරි කෝප්ප එක හමාරේ හොඳට තැම්බුණහන් පස්සේ සව් ඇට ටික අපි ඉතුරු දියකිරි ටිකක් දාලා සව් එක හොඳටම තම්බ ගන්නවා. එතකොට සව් එක උයලා ඉවරයි කියන මට්ටමට සව් එක තැම්බෙන්න ඕන. ඒ විදිහට දියකිරි වලින් තමයි අපි තාමත් මේක උයාගන්නේ. මේකට මහා ගොඩක් වෙලා යන්නේ නැහැ. උපරිම විනාඩි 5ක් 6ක් විතර තමයි මේක උයා ගන්න වෙන්නේ. ඊට පස්සේ මුළු සව් එකම හදලා ඉවර කරගන්න අපිට විනාඩි 10ක වගේ ප්‍රමාණයක් තමයි යන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට හැබැයි හොඳටම හැඳි ගන්න ඕනේ. හැඳි ගන්න එක හිම නවත්තලා තියන්න එපා ගොඩක් වෙලා. මෙන්න සව් එක මෙහෙම උයලා තැම්බිලා ඉවර වුණාම අපි මේකට සීනි හැඳි 4ක් 5ක් අතර ප්‍රමාණයක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ හදාගන්න සව් කෝප්ප ප්‍රමාණය අනුව. දැන් මම සව් කෝප්ප 4කට තමයි හදන්නේ. මම තේ හැඳි මේස හැඳි 4ක් දැම්ම සීනි. ඒත් අන්තිමට මම චුට්ටක් සීනි රස මදි වගේ දැන්ලා බබාලා ආස වෙන්නේ නැති වෙයි කියලා හිතලා තව සීනි මේස හැන්දක් විතර එකතු කරගත්ත එකට. ඉතින් මෙන්න මේ විදිහට මේ වෙලාවේදී සීනි එකතු කරගන්නවා. සීනි ටිකයි ලුණු තේ හැඳි භාගයකුත් හොඳට එකතු කරගෙන අපි මේක හොඳින් කලවම් කරගන්නවා. අඩිය අල්ලන්නේ නැති වෙන්න විදිහට හැඳි ගා ගන්නවා. මෙන්න මේ වෙලාවේ ඔයාලට පුළුවන් එන සහල් ඇට දෙකක් හොඳට හොදලා අරගෙන තලලා දානවා නම් හොඳයි. මම ඒ වෙලාවේ තලා ගන්න බැරුණා. ඔක කලින් තලලා තියා ගන්න ඕනේ. ඒ නිසා මම අතින් කඩලා මෙන්න මේ සව් එකට එකතු කරගන්නවා. එතකොට ඒ සුවඳ රස කමුතු රසකුත් එනවා. ඒක හරිම සුවඳයි. එතකොට ඊට පස්සේ තමයි ඔන්න අපි ආයේ මිටි කිරි ටික දාගන්නේ. මිටි කිරි කෝප් එකමාරක් 1.3 කාලක් විතර දාලා දැන් ඔන්න හොඳට අඩිය අල්ලන්න නැති වෙන්න මේක බුබුලු දාලා නටන මට්ටමට වෙනකන් හොඳට උයා ගන්නවා. එතකොට දැන් මේ සව් එක අපි වතුර දැම්මේ නැහැ. දියකිරි සහ මිටි කිරි විතරයි යොදාගත්තේ. හරිම කිරි රසයි. සව් කිරි කියලානේ අපි සාමාන්‍යයෙන් කියන්නේ. ඉතින් අන්නේ සව් කිරි එකේ හොඳටම කිරි රස එනවා. මේ විදියට තව විනාඩි 3ක් 4ක් විතර උයා ගන්නකොට මේක බුබුලු දාලා නටනවා. බැයි ඔයාලා මතක තියාගන්න මේක මද ගින්නෙම උයා ගන්න ඕන. ඉතින් ඔන්න බලන්නකො මෙන්න මේ වෙලාවේ අපේ සව් එක හොඳට බුබුලු දාලා නටනවා. දැන් සව් එක හරි. දැන් ඔන්න කෝප්ප වලට දාගන්න තමයි තියෙන්නේ. ලිප ඕෆ් කරලා අය චුට්ටක් වෙලා හැඳි ගගා චුට්ටක් ඉන්න. නැත්තම් මේක සව් එක ඉක්මනට හයි වෙන්නත් බලනවා. ඒක නිසා මොකද මම ගොඩ දියට අපේ බබාලා සව් කිරි එක ගොඩක් දියට බොන්නේ. මෙන්න මේ පදමට තමයි ආස. අපිට උණුවට මේ සව් එක බොන්න පුළුවන් වුණාට බබාලට බැරි නිසා මම ඒක ටිකක් නිවෙන්න ඇරියා. බලන්නකො නිවෙනකොට මේ සව් එක සෙට් වෙන්න බලනවා. අර දියර ගතිය අඩු වෙලා උක්කු වෙනවා. ඉක්මනටම උක්කු වෙනවා නිවෙන්න. ඒත් ඉතින් කමක් නැහැ බබාලට බොන්න පුළුවන් මට්ටමට නිවෙන්න ඇරියා. ඉතින් තාත්ති ගෙදර නැතත් අපි හැමදාමත් වගේ අපි ගෙදර කන බොන දේවල් තාත්තිට අරන් තියලා මුලින්ම අරන් තියලා තමයි අපි තුන්දෙනා කන්න බොන්නේ. ඉතින් තාත්තගේ කෝප්පෙට බෙදලා අපි තුන්දෙනාටත් බෙදාගෙන මම දැන් අද යන්න හදන්නේ බබාලාගේ සෙල්ලංගෙටම මෙන්න මේ සව් එක රස විඳින්න. ඉතින් ඒගොල්ලන්ටත් ආස හිතේ අම්මා ආවම ඒගොල්ලත් එක්ක කෑමක් කන්න ඒගොල්ලන්ගේ සෙල්ලංගෙට. ඉතින් අපි බලමු කොහොමද අපි තුන්දෙනාත් එක්ක සෙල්ලංගෙයි වාඩි වෙලා මේ සව් එක රස බලන්න කියලා. ඔන්න මම යනකොට ඉතින් ඒ දෙන්නගේ සෙල්ලංගේ මොනවා හරි හදාගෙන බොනවද කොහෙද ලොකු බජව්වකුත් දාගෙන සින්දුවක් කිය බලමුකෝ දැන් මාත් ඒකට ගිහිල්ලා දෙන්නත් එක්ක මේ සව් එක රස විඳින හැටි. අපි තුන්දෙනාත් එක්ක ඉතින් ඔය බොරු කතා කිය එක කෝලම් කර ඔය රස විඳින අතරේ පුතා පටන් ගත්ත සින්දුවක් කියන්න. බලන්නකො මේ දවස්වල චූටි දරුවෝ අතර ගොඩක් ප්‍රසිද්ධ සින්දුවක්.
යම් පාන්දරින් ට්‍රිප් එක පාන්දරින්. ඔන්න දැන් ඔයාලට පුළුවන් මගේ දුවගේ පුතාගේ කටහඬින් ඒ සින්දුව අහන්න. ඉතින් ඔන්න ඔහොම බබාලාගේ නිවාඩු කාලේ ඒගොල්ලන්ගේ සෙල්ලම්ගේම ගත කරන්න දෙන්න ගේ වෙනසිලා තිබුණත් කමක් නැහැ කියලා හිත හදාගන්න මම පොඩි ට්‍රික්ස් ටිකක් යොදා ගන්නවා කියලා හිතුවා. මෙන්න මේ වචන ටික මම දැක්කේ Facebook එකෙන්. ඒකෙන් තමයි මම මේක උපුට ගත්තේ. බලන්නකෝ මහා ලොකුවට හිතලා ස්ට්‍රෙස් වෙන්න එපා. ඔයාගේ උපරිමයටම උත්සාහ කරන්න. ඉතිරිය අමතක කරන්න. හැමදේම හොඳ විදියට වෙනවාමයි. ඉතින් ඔන්න ඔය විදියට හිතලා තමයි මම ගෙවල් අවුල් වුණාම ස්ට්‍රෙස් වෙන එක කන්ට්‍රෝල් කරගන්න හිතාගත්තේ. මම උපරිමයටම උත්සාහ කරනවා ගේ අවුල් වෙලා තියෙන එකෙන් ස්ට්‍රෙස් වෙන එක අඩු කරලා බබාලා එක්ක යාළගේ සෙල්ලම් වලට ඉඩ දීලා ඉන්න. ඉතින් එහෙනම් ගිහින් එන්න ආයෙත් වීඩියෝ එකකින්. එතකන් ආදරෙන් සතුටෙන් පරිස්සමෙන් ඉන්න. තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ආදරෙන් ආරාධනා කරනවා සබ්ස්ක්‍රයිබ් කරන්න.